හැදාගත්ත විෂය මේ මතක් කරගන්න එක, කළමනාකරණය කරගන්න එක. ඒතර පහුගිය මාතෘකාව නැවත බලන එකේදී කරන්න ඕනේ ටියුට් එක නෙමෙයි ටියුට් එක අරගෙන මම හදපු ගණන් තියෙන මම හැදුවා නම් 12 ඔයත් 12 හදන්න. සමහර මාතෘකා හදන්නේ අවකලනේ යෙදීම එක අමාරුයි ඒක හදනවා. සමහරට මේ මුල් කාලේ උගන්නපු ඊට ටිකක් කාලයකට කලින් උගන්නපු සංදිකල් දඬු ගන්න සුළුකෙදී වරද්දනවා. දැන් සමහර ළමයි කොච්චර වැඩ කරන්න කිව්වත් අර පරණේව බලන්න කියලා කිව්වට එහෙම බලන්නේ නැහැ. පේපර්ස් ලියද්දි එහෙම ඒක පේනවා. පේපර්ස් මම දැනෙන් තන රැන්ඩම්ලි පොඩක් ගෙනගෙන බැලුවා. මෑත කාලේ උගන්ලා තියෙන මාතෘකා සමහරට අමාරු වුණත් අතන දැන් උදාහරණ සාපේක්ෂ ප්‍රවේගය අමාරු වුණාට ඒ ගාන හදනවා. ඊට වඩා ලේසි සමහර මාතෘකා හදන්නේ අවකලනේ යෙදීම එක අමාරුයි ඒක හදනවා. සමහරට මේ මුල් කාලේ උගන්නපු ඊට ටිකක් කාලයකට කලින් උගන්නපු සංදිකල් දඬු ගන්න සුළුකෙදී වරද්දනවා. ඔය වගේ තියෙනවා ඈ. ඔයා දිගටම ගාන හදන ගමන් ගාන නවත්තලා හං ඉන්නේ මේ කියන්නේ ඔයා ගාව වැඩපිළිවෙලේ කොටස් තුනක් තියෙනවා. එකක් එදිනෙදා මාතෘකාවල වැඩ ටික කරයි යන්න ඕනේ. ඒ කියන්නේ පන්තියේ එදිනෙදා මාතෘකාව අනුකලනයයි සාපේක්ෂ ප්‍රවේගය මේ දවස්වල. ඒ කියන්නේ මම හදන ගරන් ටික ඉදරදී හදන්න ඕනේ. ටියුට් එක පවරන හෝම්වර්ක් තිබොත් ඒ ටික කරගන්න ඕනේ. ෂෝට් නෝට් කරගන්න ඕනේ. සාපේක්ෂ ප්‍රවේගය නේ හදපු ගරන් ටික කරලා ටියුට් එකේ ආශ්‍රිත ගරන් ටික. කවදාද දැන් පාඩම ඉවරයි කිව්වොත් ඒකේ පාස් පේපර්ස් ටික ඒ ටික තමයි ඉවර කරගන්න. ඒක තමයි එදිනෙදා වැඩේ කියලා කියන්නේ. ඒකේ සීමාවක් නැහැ. ටියුට් එකේ 154 150 හදනවා හොඳ 150 අඩු ගන්න එකේ 100ක් හදන්න උත්සාහ කරනවා. මම කියන්නේ යම් උපරිම ප්‍රමාණයක් try කරා. ඊට අමතරව පැත්තකින් වට සතිය වෙලාවක් තියෙන්න ඕනේ. තියෙන වෙලාව මැනේජ් කරගන්න ඕනේ. මේ දක්වා ඉවර කළ තියෙන මාතෘකා ටික PO ඇප්ලයිඩ් කියලා ලියාගෙන ශේෂ ප්‍රමේය වර්ග සමීකරණ වර්ග ශ්‍රිත මොන මොන හරි මාතෘකා ටිකක් තියෙනවනේ. ප්‍රවේග කල්ප ප්‍රස්තාර දෛශික ඒකතල බලපදේ ඒවා එකින් එක කරා. ඒ පහුගේ මාතෘකා එකින් එක කරනකොට කෙලින්ම මුළු ටියුට් එක නෙමෙයි එතකොට බලන්නේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ දවස්වල කරන මාතෘකාදී කරන විෂය හදාගන්න එක. පහුගියදී කරන හදාගත්ත විෂය මේ මතක් කරගන්න එක, කළමනාකරණය කරගන්න එක. එතකොට පහුගිය මාතෘකාව නැවත බලන එකේදී කරන්න ඕනේ ටියුට් එක නෙමෙයි ටියුට් එක අරගෙන මම හදපු ගණන් තියෙන මම හැදුවා නම් 12 ඔයත් 12 හදනවා. වෙන බල මම හැදුවා නම් 25 25 හදනවා. මම එක වගේ දෙකක් හදනවාට එකක් ඇති. ඒ වගේ ඔයා ඒ ටික මම හදපු ටික කවර් කරන්නේ. ඒතර ඔයා හදපුවත් ඒතකොට තියෙනවනේ ඒ ටිකත් බලාගෙන යන්න. අන්න එහෙම ඒක වටයක් ඉවර කරගන්න. හරිද? ඊට අමතරව තමයි පේපර් ක්ලාස් එක සහ පාස් පේපර්ස් කියලා කියන්නේ. ඔය වර්ග තුනම බෙදාගෙන යනවා. සමහර ළමයි කියන අන්තිමේදී සර් ලකුණු අඩුයි මුල් ඒවා බැලුවේ නැහැ. අන්තිමට කියනවා දැන් ජූනි දවස් දැන් තමයි බලන්න ගත්තේ. දැන් නම් ටිකක් තේරෙනවා. හරිද? ඒ හින්දා මේ සිංහලෙන් කියන්නේ මේක දැන් නෙමෙයි මට මම දෙසැම්බර් ජනවාරි දම්ම කියාගෙන ආවේ. ඔයා ගාව වැඩපිළිවෙලේ කොටස් වෙයි. දිනදා මාතෘකාවල වැඩ ටික යන්න ඕනේ. පහුගිය මේ දක්වා ඉවර කරලා තියෙන පැත්තකින් රිවයිස් කරලා. ඒක ලොන්ග් ටර්ම් වැඩයි. ඒක සමහරට ඔයාද මාර්තු කවදාද දවස් උදාහරණයක් මම මාර්තු මේ පෙබරවාරි අපි අද පෙබරවාරි පළවෙනිදා කියලා හිතන්න ඕනේ එක. පෙබරවාරි පළවෙනිදා ඔයාලා ටාගට් කරන්න ඕනේ අප්‍රේල් පළවෙනිදා ඉවර කරන්න. ඒතර අප්‍රේල් පළවෙනිදා වෙද්දී ඔයාගේ දවස් වෙන්න අපුල අප්‍රේල් පළවෙනිදා වෙද්දී ඔයාට ඉවර කරගන්න බැරුව ගියත් අඩු ගානේ මැයි පළවෙනිදා වෙද්දී හරි ඉවර කරන්න. ඒතර එක වටයක් සිලබස් එක සම්පූර්ණ ඉවරයි. මැයි පළවෙනිදා ටාගට් කරනවා ජූනි 15 වෙද්දී ඉවර කරන්න. ජූනි 15 වෙද්දී ඉවර කරන්න බෑ ජූලයි ජූලි මාසේ 15 වෙද්දී ඉවර කරලා. ඒත් වගේ ඔය සිලබස් එක දෙතුන් පතාවක් ඉගෙන ගන්න ටික මතක් කරගන්න ඕනේ. මම මේ වැඩ කරන ගමන් කරගන්න කිව්වේ. හරි. දැන් සංගුණ සමාන කරලා දානවා. උඩ ප්‍රසාරණය කරලා දාන්න නැත්නම් සමාන කරන්නද?